හලෝ යාළුවනේ ඔන්න අදත් ලස්සන වීඩියෝ එක අරගෙන තමයි මං ආවේ. ගොඩක් කාලයකට පස්සේ කොහොම හරි මාස 4කට 5කට පස්සේ තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඔයාලා ගොඩක් දෙනා අහලා තිබුණා E8 visa එක ගැන අහලා තිබුණා. තාම කුෂිකර්මාන්ත රැකියාව පටන් ගත්තේ නැද්ද කොරියාවේ කියලා. 2026 අවුරුද්දේ කුෂිකර්මාන්ත රැකියාව වීඩියෝ එකක් දැම්මේ නැතුනොත් ඒක මදි පාඩුවක් වෙන නිසා ඔන්න යාළුවනේ මම අදත් අරගෙන ආවා ලස්සන වීඩියෝ එකක්. මේ දවස්වල කොරියාවේ කුෂිකර්මාන්ත පටන් අරගෙන තියෙන්නේ ගස්වල මල් පිපිලා ඔයාලට පේනවනේ. මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වඩා හොඳ ඵලදාවක් තියෙනවා. මොකද අලුත් ජනාධිපතිතුමා ගොවියොන්ට කුෂිකර්මාන්තේ නගා සිටවන්න හොඳ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ගොවිතැන් කරන්න අවශ්‍ය පොහොර අඩු මිලට ලබා දීලා තියෙනවා. දුප්පත් මිනිසුන්ට සහන ආධාර සාමාන්‍ය ලංකාවේ සමෘද්ධිය ඒ වගේ සල්ලිත් ලබා දෙනවා ඉදිරියට. ඒක නිසා ගොඩක් අය කුෂිකර්මාන්තේ පැත්තට නැඹුරු වෙලා තියෙනවා. අපි බලමු ඉස්සල්ලාම ගිහිල්ලා මොනවද පැල කරලා තියෙන්නේ මේ අවුරුද්දේ කොච්චර ප්‍රමාණයක් පැල කරලා තියෙනවද. ඒ වගේම මේ අවුරුද්දේ E8 visa එක ගැනත් අපි කතා කරමු ඉස්සරහට. මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරගන්න එපා. ඉදිරියට හැම update එකකම මම මගේ YouTube channel එක හරහා ඔයාලව දැනුවත් කරනවා. ඔයාගේ අදහස comment කරන්න. මම ඒකට reply video එකක් අනිවාර්යයෙන්ම අරගෙන එනවා. එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඔන්න යාළුවනේ පේනවනේ ගස්වල මල් පිපිලා ගොඩක් ලස්සනයි. මල් පිපෙන කාලට යාළුවනේ කොරියාව 4 වෙනි මාසේ 5 වෙනි මාසේ කියන්නේ ලස්සන කාලයක් තමයි යාළුවනේ කොරියාවේ පටන් ගන්න. ඒ වගේම තමයි ගොවිතැන් කටයුතු කරනවා. ඔයාලට පේනවා ඉතින් මේ පැත්තෙන් දැක්කට පස්සෙත් තියෙන්නේ සුදු ලුණු වගාබිමක් තමයි යාළුවනේ. වගාබිම් ගොඩක් තියෙනවා යාළුවනේ. ඒවත් බලමු අපි ඉස්සරහට. මේවා ගලවන්න ගියාට පස්සේ ලොකු ශ්‍රමිකයන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් තමයි E8 visa එක හඳුන්වලා දීලා තියෙන්නේ යාළුවනේ. ඔන්න යාළුවනේ මේ තියෙන්නේ පොරි වගාවක් තමයි. බත් පියද්දි එකතු කරන ජාතියක් තමයි යාළුවනේ පොරි කියලා කියන්නේ. කොරියන් ජාතික ගොඩක් බත් කන්න නැති නිසා ඒකට පොරි කියන ධාන්‍ය වර්ගය එකට එකතු කරලා තමයි බත් එක තම්බන්නේ. එතකොට ගොඩක් රසවත්. අපි ලංකාවේ අය වගේ අනාගෙන ගොඩක් ඔක්කොම එකට අනාගෙන කන්නේ නැහැ. බත් වෙනම එළවලු වෙනමනේ කන්නේ. ඒක නිසා තමයි මේවා වගා කරලා රසවත් කරලා ආහාර වල රසවත් විදියට කන්නේ යාළුවනේ. බලන හැමතැනම මේ විදිය රතු පාට ලස්සන මල් පිපිලා තියෙන්නේ යාළුවනේ. ගොඩක් ලස්සනයි. ගස්වල ඔක්කොගෙම තියෙන කොළ වලට වඩා යාළුවනේ මල් තමයි. පේනවනේ ඔයාලට. ඒ වගේම යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ කම්ජා වගාවක්. ඒ කියන්නේ අල වගා කරලා තමයි තියෙන්නේ මෙතන. ඔයාලට පේනවා ඇති මේ දවස්වල රස්නේ නිසා වතුර මල් හයි කරලා තියෙන තැන. කුෂිකර්මාන්ත රැකියාව ගැනත් කතා කරන ගමන් අපි යමු දැන් ඊළඟට සීයලයි පැත්තට ගිහිල්ලා බලමු සීයා මොනවද මේ දවස්වල කරන්න කියලා. ඉස්සරහට වැඩ ගොඩක් වැඩි. රස්නේ කාලේ පටන් ගන්නවා කියන්නේ යාළුවනේ කුෂිකර්මාන්ත වැඩ පටන් ගැනීමක් තමයි තියෙන්නේ කොරියාවේ. 4 වෙනි මාසේ 5 වෙනි මාසේ 6 වෙනි මාසේ කියන්නේ යාළුවනේ ඒ දවස් ටිකේ පැල හිටවන්න හැම කෙනෙක්ම වගාබිම් සකස් කරන කාලේ තමයි යාළුවනේ. ඒ කාලේ ඒ නිසා ඒ කාලේ තමයි ශ්‍රමිකයන්ුත් අවශ්‍ය වෙන්නේ. ලංකාවෙත් මගේ වීඩියෝස් සාමාන්‍යයෙන් ගොවිතැන් කරන අය බලනවා ඇති. ගිය අවුරුද්දේ යාළුවනේ 100 මෙතන පැල කරේ මිරිස් පැල. දැන් තියෙන්නේ සුදු ලුණු පාත්තියක්. මම ඒක අහලා බැලුවා. ඇයි එහෙම මේ වෙන භෝග වගාවක් මාරු කර හිටවන්න කියලා එයාලා කියනවා. හැම අවුරුද්දකම එකම තැන වගා කරන්න එපා. මේ අවුරුද්දේ රටකජු මෙතන වගා කරා නම් ඊළඟ අවුරුද්දේ යාළුවනේ රටකජු එක තැනම වගා කරන්න එපා. රටකජු වෙනත් තැනක වගා කරන්න. රටකජු වගා කරපු කෑල්ලේ වෙන මොනවා හරි වගා කරන්න. ඔයාලට හොඳ ඵලදාවක් ගන්න පුළුවන්. කොරියාවෙත් වගා කටයුතු කරනකොට හොඳ ඵලදාවක් ගන්න ඕන නම් ඒ විදිහට තමයි කොරියාවේ අයත් වගා කරන්නේ. ඔයාලට පේනවා ඇති මෙතනත් සුදු ලුණු පාත්තිය මාරවත් ඇවිල්ලා තියෙනවා. මේකත් හොඳ ට්‍රික්ස් එකක්. ලංකාවේ වගා කටයුතු කරන අය ගොඩක් ඉන්නවා. කුෂිකර්මාන්ත වගා කරන අය ගොඩක් ඉන්නවා. ඒ කට්ටිය මේකත් අනුගමනය කරලා බලන්න. හැමදාම එකම වගාව කරන්න එපා. මාරුවෙන් මාරුව චේන්ජ් කර වගා කටයුතු කරන්න කියලා කියනවා. කරලා බලන්න කොහොමද කියලා අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න යාළුවෝ. මගේ වීඩියෝස් බලන අය ගොඩක් දැකලා තියෙනවා.
සීයලයි ගෙදර මේ දවස්වල හොඳට යල් පිපිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ආච්චි වගා කරලා මේකේ ගොඩක් මල් තියෙනවා එක එක වීදියට එක එක පාටින්. ගොයම් පැල සවන් කරලා තමයි තියෙන්නේ මෙතන යාළුවනේ. ආච්චිලා කියන යාළුවනේ ආච්චි වීඩියෝ කරලා YouTube එකට දාන්න කියලා. ශ්‍රී ලංකා요? ශ්‍රී ලංකා? 아이고 이쁘게 찍어주세요. 근데 거의 다 여기 이쪽은 스리랑카 애들이 오더라고. 맞아. 그리고 이런 다르잖아. 말레이시아, 스리랑카. 됐어? 예. 지금 많이 찍었어요. 예. මෙතනත් යාළුවනේ පැල හිටවන්න තමයි හදන්නේ. ගොයම් පැල හිටවන්න මොත්පන් සකස් කරනවා කියලා තමයි කියන්නේ යාළුවනේ. අර අතන කට්ටිය ගොඩක් වැඩ. මේවා යාළුවනේ පාර්ට් ටයිම් වැඩ වශයෙන් තමයි ගොඩ අය කරන්නේ. දැන් ආච්චිලා සීයලා එක්කව වෙලා තමයි මේවා කරගෙන යන්නේ. ඉතින් ශ්‍රමිකයන් අඩු වුණාට පස්සේ සාමාන්‍යයෙන් කොරියාවේ වැඩ කරනවා අමාරුවෙන් හරි ආච්චිලා සීයලා. අද දවසේ ඇතුළත සීයා කියන්නේ මේක ඉක්මනට ඉවර කරගන්න ඕනේ කියලා. ඒ වගේම තමයි මේ ඉරේලියෙන් ආරක්ෂා වෙන්න යාළුවනේ මේක මේ පැල තවන් කරලා උඩින් වහලා තියෙන්නේ. අතර ඔයාලට පේනවා ඇති මේ වහන ගමන් තමයි ඉන්නේ. අපි බලමු කොහොමද කියලා මේ කට්ටිය පැල සකස් කරන්නේ. ඒ වගේම ඉදිරියේදී පැල හිටවන වීඩියෝසුත් මම ඔයාලට අනිවාර්යෙන් මගේ YouTube channel එක හරහා ඔයාලව දැනුවත් කරන්නම්. ඔයාලට පේනවනේ යාළුවනේ සුදුලුණු වගාබිම් ගොඩක් සාරවත් විදියට යාළුවනේ සුදුලුණු වගාබිම් මේ අවුරුද්දේ ගොඩක් සාරවත් විදියට හැදලා තියෙනවා යාළුවනේ. සාමාන්‍යයෙන් ඔයාලා කොරියාවට ආවට පස්සේ අවසරයක් නැතුව කිසිම දෙයක් වීඩියෝ කරන්න එපා. මොකද ඒ මොරොතින් බැනුම් අහන්න එහෙම නැත්නම් පොලිසියෙන් නඩුවක් දාන්න හරි පුළුවන්. ඒක නිසා ඔයාලා වීඩියෝ එකක් කරනවා නම් එයාලෙන් අහලා මේ වීඩියෝ කරන්න කියලා තමයි කියන්නේ. ඒ අතරතුර ඔයාලට පේනවා ඇතිනේ යාළුවනේ පාර්ට් ටයිම් විදියට මේ දවස්වල වැඩ කරනවා. අපේ ලංකාවේ ශ්‍රමිකයන්ුත් පාර්ට් ටයිම් විදියට මේ විදියට ඇවිල්ලා වැඩ කරනවා. ඒ වගේම මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එකේ මම හැම දෙයක්ම වීඩියෝස් කරලා ඔයාලව දැනුවත් කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම YouTube channel එක SL ලංගියා YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා යාළුවනේ. පොඩ්ඩක් හරි කොරියන් භාෂාව දැනගෙන තියෙන්න ඕනේ. මෙහෙම මේ විදියට සාමාන්‍යයෙන් තනියෙන් වැඩ කරන්න හම්බ වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ශ්‍රමිකයන් 10 15ක් අරගෙන වැඩ කරන්නේ මේ වගේ. ශ්‍රමිකයන් දෙන්නේ 3 දෙනෙක් වැඩ කරන්න සෙට් වුණොත් අනිවාර්යෙන් කොරියන් භාෂාවත් පුරුදු වෙලා තියෙන්න ඕනේ යම් කිසි ප්‍රමාණයකට. සාමාන්‍යයෙන් ගොඩක් සල්ලි නැති මිනිස්සු මෙන්න මේ විදියට තමයි යාළුවනේ පැල හිටවන්නේ. නැත්නම් සමහර අය සල්ලි වලට ගන්නවා. සමහර අය මේ විදියට පැල කරගෙන තමන්ගේ ගොවිත මේ කුඹුරේ පැල ටික ගොයම් පැල ටික හිටව ගන්නවා. සල්ලි වලට ගන්න එක ඉතින් ලොකු ගාණක් යන නිසා යාළුවා අපේ සයන් නිම්ලයි ගෙදර ගොයම් පැල හිටවද්දී නම් සයන් නිම් සල්ලි වලට ගොයම් පැල ගන්න මේ විදියට කරන්න එක ගොඩක් කල් යන නිසා. 여기 핀 하우스 지는 거요? 뭐서? 하우스? 하우스가 더 늘어나야지. 아 여기 하우스 지는 게 다? 아니요. 이제 물 넣고 여기 뭐를 키는 게 그냥. 아. 그래서 이제 나중에 못 심을 때 떼갖고 또. ඔන්න යාළුවනේ මේ තියෙන්නේ 100ගේ සුළුණු වග
වගාපීම තමයි මේ ටික රස්නේ නිසා වතුර මල් හයි කරලා තමයි යාළුවනේ තියෙන්නේ. මේ සුදුරුණු වගාවෙත් සුදුරුණු පළදාව නිරා ගන්න ගොඩක් ශ්‍රමිකයන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අපි බලමු කියලා 100ගේ අනිත් වැඩ ටිකත් මේ බෙහෙත් ටැංකිය පුරවලා තියෙන්නේ. ඒ වගේම යාළුවනේ පිළිලා උස්සයක් තියෙනවා. පළදාව නිරන් ආවට පස්සේ වැස්සට තෙමෙන්නේ නැති වෙන්න හොඳට වේල ගන්න පුළුවන්. ලීස් වගාවක් කරලා තියෙනවා ආච්චි. මේ තියෙන යාළුවනේ ලීස් වගා කරලා. ඔන්න යාළුවනේ මම කිව්වත් වගේම මිරිස් වගාව මේ පාර 100 මේ පැත්තට ගෙනල්ලා තියෙනවා. පාර පේන ඇති දිගටම තියෙන යාළුවනේ සුදුලුණු වගාවෙන් තමයි මේකේ හැමෝම බලාපොරොත්තුෙන් සිටින රැකියාවල් තමයි යාළුවනේ කොරියාවේ කුෂිකර්මාන්ත රැකියාව. මොකද කුෂිකර්මාන්ත රැකියාවට එන්න ඉන්න අයට මාස 8කට වීසා තමයි ලබා දෙන්නේ. මාස 5කට ගහලා ඊට පස්සේ මාස 3කට ගහනවා වීසා. ඒක නිසා මාස 8කට තමයි කුෂිකර්මාන්ත රැකියාව වීසා ලබා දෙන්නේ. මොකද කුෂිකර්මාන්ත වැඩ තියෙන්නේ මාස 8ක් 9ක් වගේ තමයි යාළුවනේ. ඒ කාලයක් තමයි සීතල කාලේ කුෂිකර්මාන්ත වැඩ කටයුතු කරන්න නැති නිසා ඔන්න මේ අවුරුද්දේ කුෂිකර්මාන්ත කටයුතු වලට ශ්‍රමිකයන් කිසිම කෙනෙක් අරගෙන නැහැ. මේ අවුරුද්දේ කුෂිකර්මාන්තය සඳහා ඉස්සරහට ශ්‍රමිකයන් තව ගණීවි යාළුවනේ. මොකද වැඩ කටයුතු ගොඩක් තියෙනවා කරන්න. මේ වෙනකොට කුෂිකර්මාන්ත වැඩ පටන් අරගෙන තියෙනවා. ඉස්සරහට තමයි ගොඩක් දේවල් තියෙන්නේ. තව කොච්චි පැල හිටවන්න තියෙනවා. ඒ වගේම තමයි කොච්චි වල පළදාව නෙලා ගන්න තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. පළදාව නෙලා ගන්නකොට මාස ගාණක් එක දිගට පළදාව නෙලා ගන්න නිසා යාළුවනේ දිගටම ශ්‍රමිකයන් අවශ්‍ය වෙන ඉස්සරහට තමයි මේ මාසේ ලබන මාසේ වෙනකොට කුෂිකර්මාන්ත රැකියාව සඳහා ශ්‍රමිකයන් අනිවාර්යයෙන්ම පැමිණෙන්න ඕනේ. ඒක නිසා අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ලංකාවෙන් නම් තාම හරියාකාර විස්තරයක් ලබා දීලා නැහැ. ඉදිරියට කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න. මම ඔයාලව දැනුවත් කරන්නම් කොහොමද එන්නේ, කොහොමද වැඩ කරන්නේ. කොරියාවේ ඇවිල්ලා කුෂිකර්මාන්ත වැඩත් කරන එක ලේසි නෑ යාළුවනේ. ගොඩක් අමාරුයි. මොකද භාෂාව පොඩ්ඩක් හරි පුරුදු වෙලා තියෙන්න ඕනද. මොකද කරන වැඩ කොහොමද කරන්න කියන එක ගැනත් පොඩි හරි නිසි අවබෝධයක් ලබා ගත්තේ නැති වුණොත් කුෂිකර්මාන්ත කටයුතු කරන්න අමාරුයි. මොකද උදැල්ල ගේන්න කිව්වට පස්සේ සවල ගෙනාම හරියන්නේ නැහැ. සවල ගේන්න කිව්වට පස්සේ පීය ගෙනාවට පස්සේ එහෙම හරියන්නේ නැහැ. ඒක නිසා කොරියාවේ වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියන එක ගැන කුෂිකර්මාන්ත කටයුතු වෙන්නේ කොහොමද කියන එක A to Z මගේ YouTube channel එකේ හැම වීඩියෝ එකම මම සඳහන් කරලා තියෙනවා. සුදුලුණු පාත්ති ගොයම් පැල හැම දෙයක්ම හිටවන ඒවා ගැන මම සඳහන් කරලා තියෙනවා. ඒක නිසා යාළුවනේ YouTube channel එක බලලා අවබෝධයක් ගන්න. ඉදිරියට එන්නේ කොහොමද කියන එක ගැන අනිවාර්යයෙන්ම මම ඔයාලව දැනුවත් කරලා තියන්නම්. මේ වෙනකොට කුෂිකර්මාන්ත කටයුතු මොනවද වෙන්නේ කියලා පොඩි හරි අවබෝධයක් ලැබෙන්නේ නැති මගේ YouTube channel එක එකතු වෙලා ඉන්නේ නා යාළුවනේ. ගිහිල්ලා එන්නම්. අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න. බුදු සරණයි. එහෙනම් ජය වේවා හැමෝටම කොරියාවට එන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. කුෂිකර්මාන්ත කටයුතු සඳහා exam නැතුව ලංකාවේ හැමෝටම කොරියාවට එන්න ලැබෙන්න හම්බුනොත් සුපිරි තමයි. ඒක නිසා මම හැමදාම ඔයාලා වෙනුවෙන් ඉන්නවා. ඔයාලා වෙනුවෙන් වීඩියෝස් අරන් එනවා. ඒක නිසා මගේ YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහිල්ලා එන්න යාළුවනේ. ජය වේවා.